Hello everyone. කොහොමද මගේ මැනික් යාළුවනේ? හොඳින්ද? හොඳයි. ජෙම් ට්‍රේඩ් එකට අලුතින් එන අයගේ ඉල්ලීම් මත මේ එපිසෝඩ් සීරීස් එක මම හදන්න හිතුවා. Especially for my gym girls. හැබැයි ladies only නෙමෙයි. boys ලාත් ඉන්නවා නම් අලුත් දෙයක් තියෙයි නම් ඉගෙන ගන්න. අද මම යන්නේ මේ gym stone එක ඔයාලත් එක්ක ඉන්ස්පෙක්ට් කරන්න. හරි. එහෙනම් වැඩේ පටන් ගමු. මේ ජෙම්ස්ටෝන් එක ස්පිනල් එකක්. නැත්තම් අපි කියනවා කිරින්චි කියලා. අහන්නකො මෙයාගේ ලස්සන කතාව. මුලින්ම බලන්න මේ බොඩි එක දිහා. හරියට අපි ඇපල් ගන්න ගියාම ඔයා බලන්නේ ඒකේ බොඩි එක දිහා. මුලින්ම බොඩි එකෙන් වැඩේ පටන් ගමු. මම මේ පින්ක් ස්පිනල් එක අරගෙන මෙයා ගැන විස්තර කරන්නම්. එතකොට මේ වගේ ස්පිනල් එකක් මීට් උනොත් මෙයාව මතක් කරගන්න. මෙයාට තියෙන්නේ normal ස්පිනල් බොඩි එකක්. බලන්නකො finishing බොඩි එකක් අපි එහෙම කියනවා අපි ට්‍රේඩ් එකේදී. normally මෙහෙම තමයි ස්පිනල් එකේ බොඩි එක එන්නේ. හැබැයි සමහර අවස්ථාවලදී සෆායා බොඩියක් තියෙන ස්පිනලුත් එන්න පුළුවන්. හැබැයි normally එන්නේ මේ වගේ බොඩි එකක්. කලර් එක. මෙයාගේ පාට ගැන කතා කරමු දැන්. පින්ක් කියලා කියන්නේ ඉතින් ගර්ල්ස් ලගේ පාටනේ. ඒ පාටට ඉතින් මිල ටිකක් වැඩි. ගොඩක් ජුවලරිස් අඳින්නේ ලේඩීස් ලා නිසා මේ පින්ක් කලර් එකට ගොඩක් මිල වැඩි. මේ ගලේ පාට බලන්න. මෙයා හොඳට ලස්ටර් වෙනවා. ඇත්තටම ගොඩක් අය පින්ක් සෆායා එකේ එන පින්ක් කලර් එකට වඩා පින්ක් ස්පිනල් එකේ එන ඒ කලර් එකට ගොඩක් අය ආසයි. කියුබික් ක්‍රිස්ටල් සිස්ටම් එකේ තමයි මෙයා ක්‍රිස්ටලයිස් වෙන්නේ. ඒ නිසා ගලේ ෂේප් එක බලලා සෆායා එකකට වඩා ලේසියෙන් මේ ගල ලස්ටර් එකට කැරට් වේට් තියලා වැඩ කරගන්න පුළුවන්. කියුබික් ක්‍රිස්ටල් සිස්ටම් එක නිසා මෙයා අයිසොට්‍රොපික් ජෙම්ස්ටෝන් එකක්. අපි මෙයාව පොලරයිස්කෝප් එකකින් මෙහෙම බලමු. ඒ කියන්නේ පොලරයිස්කෝප් එකෙන් බැලුවම ලයිට් ඩාර්ක් පෙන්වන්නේ නෑ සෆායා එකේ වගේ. බලන්නකෝ මෙතන තියෙන්නේ අනිත් ගල පුෂ්පරාගයක් යලෝ සෆායා එකක්. එයා හරි ලස්සනට ලයිට් ඩාර්ක් පෙන්වනවා. හැබැයි අපේ මේ පින්ක් ස්පිනල් එක එමත් නැත්තම් කිරින්චිය එහෙම ලයිට් ඩාර්ක් පෙන්වන්නේ නැහැ. හොඳයි ළමයි. ඔන්න දැන් අපි යමු පළුදු බලන්න. ඇත්තටම මේ ස්පිනල් එකේ නම් ඇතුලේ පළුදු නැහැ. ඒත් බොඩි එකේ ටිකක් තියෙනවා. බලන්න මෙන්න මෙතන තරසමක් තියෙනවා. ක්‍රැක් එකක්. හැබැයි වාසනාවට ඒක බොඩි එකේ මතු පිට තමයි තියෙන්නේ. ඇතුළට ගලේ මැදට ගිහිල්ලා නැහැ. ඔන්න බලන්න දැන් ඒ ක්‍රැක් එකේ මඩ ටිකක් හිර වෙලා තිබිලා තියෙනවා. එතන පාට වෙනස් වෙලා තියෙන්නේ. කාලයක් මඩ එතන තිබිලා තියෙනවා. මේ මඩ ටික නිසා සමහර අලුත් අය මෙන්න මෙහෙම රැවටෙන්න පුළුවන්. ඒ කොහමද? මඩ නිසා yellow color එකක් එතනින් ගහනවා. ඒක pink එකත් එක්ක mix වෙලා orange lotus ගතියක් පෙන්වනවා. ඉතින් මේ lotus එහෙමත් නැත්නම් පද්මරාග පාට නෙවෙයි. අලුත් ඔයා රැවටෙන්න පුළුවන් මෙන්න මේ වගේ තැනකදී. ඒක එන්නේ අර තරාසමේ තියෙන මඩ ටික ඒකත් එක්ක කලර් එක වෙනස් වෙලා. හරි. එතකොට මේ පින්ක් ස්පිනල් එකේ ටෝන් එක මොකක්ද? එයා ලයිට්. හිව් එක පින්ක්. හැමදාම ගල් බලන්න ඕනි. අන්න එතකොට තමයි ඔයාට ඉක්මනට මේ ගල් එක කතා කරන්න පුළුවන් වෙන්නේ. මැනික් කියලා කියන්නේ අපි හැමදාම එයාලත් එක්ක ඉන්න ඕනි. මැනික් එක කතා කරන්න පුළුවන් වෙන එක තමයි ඔයාගේ හොඳම සාර්ථකත්වය. කොච්චර ඉගෙන ගත්තත් ගලක් එක්ක කතා කරන්න බැරි නම් ඔයා ෆේල්. ඒ හින්දා ස්ටෙප් බයි ස්ටෙප් පුරුදු වෙන්න. සාමකාමී හික්මුණු හිතක් තියෙන ඕනම කෙනෙක්ට ඉක්මනට මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. දැන් අපි බලමු UV රියැක්ෂන් එක. බලන්න ඕන්න UV ලයිට් එකට ක්‍රෝමියම් හොඳට තියෙන නිසා එයා බ්‍රයිට් රෙඩ් ග්ලෝ එකක් පෙන්වනවා. හරි. අවුන ලස්සන ළමයි අද අපි කතා කළේ කිරින්චි ගලක් ගැන. අපි එකට එකතු වෙලා ඒක ඉන්ස්පෙක්ට් කළා. ඊළඟ දවසේ තවත් අලුත් ගලක් එක්ක සෙකන්ඩ් එපිසෝඩ් එකත් එක්ක එන්න. බයි බයි.